හැමෝටම සුබ දවසක්. අද තවත් අලුත් වීඩියෝ එකක් අරන් එනවා ඔයාලට. අද අරන් ඉන්නේ මෙහි බඩු මිල ගැන. ඉතින් සතියකට කපල් එක්කට කොච්චර වියදමක් යනවද? ඒ වගේම දැන් මේ යුද්ධ කේස් එකකින් හින්දා රුමේනියාවෙත් බඩු මිල ගොඩක් වැඩි වෙලා තියෙන්නේ. ඩීසල් පෙට්‍රල් එහෙමත් වැඩි වෙලා තියෙන්නේ. සාමාන්‍ය ලේ 3කින් විතර වැඩි වෙලා තියෙන්නේ. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට සාමාන්‍ය රුමේනියාවට එන්න බලාපොරොත්තුෙන් ඉන්න එක්කෙනෙක් නම් ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් මෙහි සතියකට කොච්චර වියදමක් යනවද කියලා. ඉතින් අපි යන ගමන් කොපි ෂොප් එකක් තියෙනවා. කොපි ෂොප් එකකින් කොපි එකකුත් අරගෙන තමයි කවුෆ්ලෑන්ඩ් එකට යන්නේ. මෙහි ප්‍රසිද්ධ සුපර් මාකට් 4-5ක් වගේ තියෙනවා. අවුචාන්, කවුෆ්ලෑන්ඩ්, පෙනි, ලිල් වගේ. ඉතින් අපි ඉන්න සිටි එකේ ගොඩක් ප්‍රසිද්ධ එක තමයි කවුෆ්ලෑන්ඩ් එක. ඉතින් අපි යන්නේ කවුෆ්ලෑන්ඩ් එකට. ඉතින් හැම සතියකම වගේ ඩිස්කවුන්ට් දානවා. ඒ දාන ඒ වගේ ගොඩක් ඔප්ෂන් තියෙනවා. ඉතින් ඒ හින්දා කවුෆ්ලෑන්ඩ් එකට ගොඩක් කට්ටිය එනවා. කවුෆ්ලෑන්ඩ් එකේ පොල් තියෙනවා මේක ලේ 6ක් විතර වෙන්නේ. ලේ 6ක් කියන්නේ 71යි දැන් රේට් එක. ලංකාවේ සල්ලින් බලද්දි 420ක් විතර වෙන්නේ. මං ඉතින් එකින් එකට කියන්නේ නැතුව ඒක යටින් දාන්නම් ප්‍රයිස් එක කොහොමද කියලා. මෙතන දෙලුම් තියෙනවා. දෙලුම් ගොඩක් ලාභයි මෙහි. සාමාන්‍ය ලංකාවේ 700 800ක් විතර මෙහි ලේ 4-5ක් විතර වෙන්නේ. ඒ වගේම මෙතන තියෙනවා කිරිකොස් කියලා. මේක ලංකාවේ කිරිකොස් එක වගේමයි ගොඩක් ප්‍රසිද්ධයි. ඉතින් තෙල් දාලා හදන්න පුළුවන්. මේක දෙල් වගේ ලංකාවේ දෙල් එක වගේම ඒ වුණාට පොඩි සරක් වගේ රසක් තියෙන්නේ. ඉතින් කැරට් ඒ වගේම හැම එළවලුම වගේ තියෙනවා. ඉතින් ලංකාවේ තරම් නම් එළවලු මෙහි අඩුයි. සාමාන්‍යයෙන් හතු වර්ග හැමදේම වගේ තියෙනවා. රුමේනියාවේ ඉන්න අය නම් මේ ගැන දන්නවා. ඉතින් මම රුමේනියාවට එන්න බලාපොරොත්තු වෙන අයට තමයි ගොඩක් මේ වීඩියෝ ફોකස් කරන්නේ. ඉතින් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් වයින් ස්ටෝර්ස් එක. මෙතන වෙනම ගොඩක් රාක්ක 4-5ක්ම තියෙනවා එක එක වයින් වර්ග. රෙඩ් වයින්, වයිට් වයින් එක එක වයින් වර්ග තියෙනවා. ඇපල් වලින් හදන ඒවා, මිදි වලින් හදන ඒ වගේ එක එක වයින් වර්ග තියෙනවා. ලේ 10 ඉඳන් ලේ 300 400 විතර වෙනකන් එක එක ප්‍රයිස් වලට එක එක වයින් වර්ග තියෙනවා. දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. වීඩියෝ එක අවසානයේදී සාමාන්‍යයෙන් කපල් එක්කට සතියකට කොච්චර වියදමක් යනවද කියලා ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන්. මං අපි ගන්න බඩු වල ප්‍රයිස් එකත් එක්ක මං වීඩියෝ එකේ අන්තිමයට දාන්නම්. මේ තියෙන රෙඩ් ලේබල් මේකේ එක එක වර්ග තියෙනවා. ඉතින් මේක ලේ 79ක් විතර වෙනවා. සාමාන්‍ය 79ක් කියන්නේ ඒක ලේ එකක් කියන්නේ රුපියල් 71යි. එකෙන් වැඩි කරලා බලන්න මං ඩිස්ප්ලේ එකේ දාන්නම්. රෙඩ් ලේබල්, බ්ලැක් ලේබල් ඒ වගේම එක එක වර්ග තියෙනවා. ඉතින් ඒක ගොඩක් ගණන් ස්කි වර්ගයක්. මේ තියෙන සැමන් වර්ගයක්. මේ රුමේනියන් නම් ලංකාවේ තරම් එච්චර සැමන් ක්වොලිටි නෑ අපිට නම්. ඉතින් එක එක වර්ග සැමන් තියෙනවා. මෙහි ගොඩක් අය ඉතින් සැමන් අමුයෙන් තමයි කන්නේ. ඉතින් මේ රුමේනියාවේ ඉන්න කට්ටිය නම් දන්නවා. ඉතින් මේ කට්ටිය කන විදිය මේකට ලුණු ගම්බිරිස් ටිකක් දාලා දෙහි ටිකක් දාලා අමුයෙන් තමයි හදන්නේ. අමුයෙන්ම තමයි කන්නේ මෙයාලා. ඉතින් එක එක වර්ග තියෙනවා. ගොඩක් ගණන් මෙහි සැමන් වර්ග. මේ තියෙන්නේ ඔලිවියට. මේකෙත් එක එක වර්ග තියෙනවා. ඉතින් ගොඩක් රසයි එක එක ටේස්ට් තියෙන්නේ. මේ තියෙන්නේ චීස් වර්ග. චීසුත් එක එක වර්ග තියෙනවා. එක එක චීස් වර්ගයේ අනුව ඒකේ ප්‍රයිස් එක වෙනස් වෙනවා. මේ තියෙන්නේ මේවට කියන්නේ සලාම් කියලා. එක එක මස් වර්ග එක එක මික්ස් කරලා හදන සොසේජස් වගේ වර්ගයක්. මස් වේලලා ඒ වගේම මස් වර්ග තියෙනවා. ගොඩක් තියෙන්නේ ඌරු මස් තමයි.
ඌරු මස් කිලෝ එකක් ලේ 15ක් විතර වෙන්නේ. ඒකෙත් එක පාර්ට්ස් අනුව ප්‍රයිස් එක වෙනස් වෙනවා. මේ තියෙන්නේ මෙහි රුමේනියාවේ තියෙන හාල් වර්ග සාමාන්‍ය ලේ 5 ඉඳන් ලේ 20 විතර වෙනකන් තියෙනවා. කිලෝ එකේ පැකට් තමයි තියෙන්නේ. මේ තියෙන බියර් මෙතන තියෙනවා මිලිලිටර් 500 ලීටරේ ලීටර් 2 ලීටර් 2.5 ඒ වගේ එක එක ලීටර් ප්‍රමාණ වලින් එක එක බියර් වර්ග තියෙනවා. මේ තියෙන්නේ බ්‍රෙන්ජන් බියර් කියලා. මේක ගොඩක් ෆේමස් බියර් වර්ගයක්. ලේ 10ක් විතර වෙන්නේ. ඒ කියන්නේ ලීටර් 2.5ම රුපියල් 700ක් විතර වෙන්නේ ලංකාවේ සල්ලි වලින් බලද්දී.
ඉතින් කොහොම තමයි අද දවස ගෙවුනේ. අපිට සම්පූර්ණ බඩුවට ලේ 205ක් විතර තමයි ගියේ. සාමාන්‍යයෙන් කපල් එකක් ඉන්නවා නම් කපල් එකට සාමාන්‍යයෙන් ලේ 150ත් 200ත් අතර මුදලක් යනවා සතියකට. ඒක එක එක්කෙනා අනුව වෙනස් වෙන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක බලපු වලට ගොඩක් ස්තුතියි. ඒ වගේම subscribe කරලා නැත්නම් subscribe කරන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.